ගායිස් අද අපි ඉහළ කෝට්ට යන්න හදන්නේ. දැන් අපි බස් එකේ ආවා රඹුක්කනි ස්ටේෂන් එකට. කීයද දින ට්‍රේනින් 12:25 ට්‍රේන් එක එනවා කියලා. ටිකට් ටිකක් ගත්තා අපි ඔක්කොම ටිකට් හදා. දැන් අපි මේ රඹුක්කනේ ඉඳන් ඉහළ කෝට්ටේට යන ගමන් ඉන්නේ. ස්ටේෂන් දෙකක් තියෙනවා කොහමරි පාස් කරන්න. ඉතින් අපි ගිහින් බලමු. දැන් අපි ඉන්නේ මෙතන මේ කඩිගොන්න ස්ටේෂන් එක ගාව. කතා කරනවා. දැන් මෙහෙමයි. අපි යවුලක් නැවේ ගිහිල්ලා තියෙනවා. ඉතින් තමයි. මෙයා තමයි අපේ අද ගයිඩ්ස්. මේ අපි අලුතෙන් මෙයා ගිහිල්ලාම නෑ. මෙයා නම්බරේම ගියේ මෙයා තමයි. මම තමයි මේ ඔක්කොටම කරේ අඳුන්නක දෙමුයා. ගයිස් අද අපේ එක්ක ගමනට අලුත් යාළුවෝ දෙන්නෙක් එකතු වෙනවා. මේ ඉන්නේ මිනාල්. මේ ඉන්නේ Yes. guys, අපි එන ඉහළ කොට්ටට ආවා. අපි මේ අපි ඉහළ කෝට්ටට ඇවිල්ලා ඉන්නේ අම්බුලුවාව යන්න ගිහිල්ලා. දැන් ඇත්තටම මේ දවස්වල අම්බුලුවාව වහලල්ලු තියෙන කන්ස්ට්‍රක්ෂන්. අපි ඇත්තටම දන්නෙත් නෑ. මේ අපි බස් එකට නැගලත් ආයේ දැස්සා මේ ඊළඟ ට්‍රේන් එකේ අපි ආවා ඉහළ කෝට්ටේ. අපිට මේ අපිට මගදී තමයි ආරංචි උනේ. ඒකේ අර කේබල් කාර් මේ ප්‍රොජෙක්ට් එකක් යනවනේ. ඒකේ මේවට කන්ස්ට්‍රක්ෂන් වාහන වලට විතරලු අතුරට යන්න දෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දෙන්නේ නෑලු. මොකද ඒ වාහන යන්නේ බරපතල කන්දකුඩට යන්නේ සෑහෙන අමාරුවෙන්ලු. ඒවා අර ෂුවර් නැති හින්දා ඒ හින්දා මේ කට්ටිය රිස්ක් එකක් තියෙන හින්දා ඒ කට්ටිය යවන්නේ නෑලු ළමයි. මේ කියන්නේ මිනිස්සු යවන්නේ නෑලු. ඔව් මේ දැන් අපිට දෙතුන් දිනක් කෝල්ස් ආවා. ඒ කියන්නේ මේ ළඟදී ආපු අයත් හරවලා යවලා. ඒ කියන්නේ බලන්න දීලා නැතුව. ඕගොල්ලොත් යනවා නම් ටිකක් කෝල් එකක් දීලා පොඩ්ඩක් ඒ පැති විස්තර අහගෙන යන්න. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great.
I don't wanna go to work cause my boss is a jerk and I'm not even that paid. I need a change in my life cause I don't feel alive and there's nothing that makes me happy. Hold my beer for ඉතින් තිනෙත් අද දවස කොහොමද වෙන්නේ? දවස දන්නේ එච්චර ආරම්භය නම් මට හිතෙන්නේ මෙච්චර හොඳ නෑ වගේ හිතුවේ. දැන් ඉතින් මොකද්ද අපි යන්නේ අපි යන්න ගියේ ඇත්තටම අම්බුලුවාවේ. අම්බුලුවාවේ. දැන් අම්බුලුවාවේ නෙමෙයි අපි යන්නේ. දැන් හිරකෝට්ටේට ඇවිල්ලා අපි මෙතන ඉස්සරහට යනවා. එතන මේ උමගක් තියෙන එක බලන්න. මේක ඉස්සර ට්‍රේන් එක ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ එහා පැත්තේ ගලේ සයිඩ් එකේ. කොහොම හරි මේ ඔයාලා අහලා ඇති මීඑන්එල් කියලා. ඒක ගලා බහින්නේ මේකේ. හරි දැන් අපි මෙතන ඇතුලෙන් කවුලොක් එකක් තියෙනවා. ඒක ඇතුලෙන් ගියොත් ඒක බලන්න ගන්න පුළුවන්. මේ මීඑන්එල් වතුරේ නැ හින්දා ඒක රේල් පාර වැටලා ට්‍රේන් එකක් ඇක්සිඩන්ට් එකක්. ඒකෙන් පස්සේ ඉඳන් මෙතන ඇතුලෙන් උමගක් හදලා දැන් මේක ඇතුලෙන් තමයි ට්‍රේන් එක කොළඹ පැත්තේ ඉඳන් උඩහට යන්නේ. වාව් දැන් අපි යන්නේ සුන්දර මීයනැල්ල බලන්න. අපි ඉහළ කෝට්ටේට ආවා. මේ ඉහළ කෝට්ටේ පින්කෙට එහා පැත්තේ අපි. ඉතින් අපිට යන්න පුළුවන් මේ අර දියැල්ල වැටෙනවා. අපි නොවිදපු ගමනක් න්යාවේ. හිතන් ආවේ මෙහෙ ඉන්න නෙමෙයි. දැන් ඉතින් අපේ ගමන් මාර්ගය වෙනස් වුණා මාවනැල්ලට ගියාට පස්සේ. එතනදී අපිට දැනගන්න හම්බෙච්ච විස්තරත් එක්ක අපිට ගමන වෙනස් කරන්න වුණා. ඒ යම්ම යාළුවෝ ටිකයි අපි ටික එකතු වෙලා කතා කරගත්තා ඉහළ කෝට්ටේ යන්න කියලා. ඒ හින්දා අපි ඉහළ කෝට්ටේ බලන්න ආවා. අපි කලින් ලොබ් එකේ ගියපු බතලේ ගල. මේ කෙරෝලෙන් පේනවාලට උතුම් කරන්න. දැන් මාර ලස්සන වීව් එකක් තියෙන මේක. රඹුක්කන පැත්තෙන් කඩිගම ඒ පැත්තෙන් ඇවිල්ලා මේ බයිසිකල් වල වාහන වල වගේ එනවනම් මෙන්න මේ පාරෙන් ඇවිල්ලා අපිට අතන අම්බලම තියෙනවා. අම්බලම ගාවෙන් තියෙන උඩට පාරක්. කොන්ක්‍රීට් පාරක්. ඒ පාරෙන් දිගටම ආවහම අපිට මෙතෙන්ට එන්නත් පුළුවන්. වාහන මග දාලා එන්න වෙන්නේ. කොහොම හරි මේ අම්බලම ගාව දොර පාරක් එහෙමත් යනවා. වටේට වෙල්ලා තියෙන්නේ. පාරම ලස්සන තැනක්. පාරම නිදහස්. මේ දවස්වල ඇත්තට වතුර නෑ මේකේ. මේ මොකද මේ වැස්ස කාල නෙමෙයි. මේ වැස්ස කාල නම් මේකේ සම්පූර්ණයෙන් වතුර තියෙනවා. මාර ලස්සනයි. මේ අර ගල ඇතුළට මේ මීදුම එහෙම විසි වෙනවා. මේ වතුර පාරවල් යනවා. මාර ලස්සනයි. ෆොටෝ උනත් එහෙනම ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. මේ දවස්වල පෑවිල්ල සෑහෙන තියෙන හින්දා මේ වතුර නෑ ඇත්තටම ගොඩක්.
ඔන්න එහෙනම් අපේ ඉහළ කෝට්ටේ vlog එක මෙතනින් ඉවර වෙනවා. අපිව subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් කවිඳු අපේ FB page එකයි TikTok page එකයි follow කරලා set වෙන්න. ජය වේවා. ජය වේවා.